ඉතින් කොහොමද මේ ප්‍රසන්ටේෂන් එකක් හදන ගමන් ඉන්නේ මොකද මොටිවේෂන් ගැන පොඩි වැඩපොළුවක් තියෙනවා. මේ එතකොට මේ ප්‍රසන්ටේෂන් එකත් එක්ක ඉන්නකොට පොඩි ප්‍රශ්නයක් ආවා. මිනිහෙකුට IQ ලෙවල් එක කොච්චරක් තියෙන්න ඕනද? EQ ලෙවල් එක කොච්චරක් තියෙන්න ඕනද? මොකද්ද මේ IQ ලෙවල් එක කියන්නේ මොකද්ද? EQ ලෙවල් එක කියන්නේ මොකක්ද? IQ ලෙවල් එක කියලා කියන්නේ මිනිහෙක්ගේ තියෙන තාර්කික බුද්ධිය. ඒ කියන්නේ මිනිස්සු සාමාන්‍ය වැඩ කරන්න ගියපුවාම උගත් අය එහෙම නැත්නම් විශ්වවිද්‍යාලයේ උපාධි ඩිප්ලෝමා ඩිග්‍රී ඊට පස්සේ මාස්ටර්ස් වගේ තියෙන අය ඕන් බොහෝ වෙලාවට මේ තර්කානුකූලව තමයි තීන්දුව වලට එන්නේ. ඒ කියන්නේ අපි කියන්නේ තොරතුරු අනුව සංඛ්‍යා ලේඛන අනුව බිස්නස් එකක් කරත් කොච්චර වියදමක් යනවද කොච්චර ප්‍රොෆිට් එකක් යනවද ඒවා වුන් සංඛ්‍යා ලේඛන දක්තනුව තමයි වැඩ කරන්නේ. ඒකට අපි තමයි කියන්නේ තාර්කික බුද්ධියත් එක්ක වැඩ කරන මිනිස්සු කියලා. නිසා රුපියලක් වියදම් කරොත් කොච්චර ලාභයක් ලබන්න පුළුවන්ද කියලා ඕන් බලනවා. එතකොට EQ කියන්නේ මොකක්ද? EQ level එක කියලා කියන්නේ අපි කියනවා මේ චිත්තානුවේගී බුද්ධිය කියලා කියන්නේ. ඒ කියන්නේ මිනිසුන්ගේ සිතුම් පැතුම්, සිතුවිලි, අදහස්, මිනිසුන් වැඩ කරන විදිය, මිනිසුන්ගේ වැඩ කරන්න යද්දී මානව හැසිරීම් පිළිබඳව අධ්‍යයනය කරලා ඒ පිළිබඳව තමයි මිනිසුන් පිළිබඳව හිතා බලලා තමයි තීන්දුව වලට එළඹෙන්නේ. එතකොට ලෝකයේ ප්‍රබල මූල්‍ය ආයතන එහෙම නැත්නම් ලෝකයේ දියුණු මේ ආයතනවල CEO ලා ප්‍රධාන විධායක නිලධාරීන් කවුරුන්ද ඉන්නේ කියලා බැලුවොත් උන්ට ලොකු අධ්‍යාපන සුදුසුකමක් නැහැ. ඒ කියන්නේ IQ level එක අඩුයි. හැබැයි EQ level එක වැඩි අය තමයි ඒ තනතුරු වලට ගිහිල්ලා තියෙන්නේ. එතකොට දැන් වර්තමානයේ වෙද්දී කතා කරනවා IQ level එක 20%ක් සහ EQ level එක 80%ක් තියෙන CEOs ලා තමයි සාර්ථකයි කියලා කියන්නේ. ඒ කියන්නේ තාර්කික බුද්ධිය ඕනේ ව්‍යාපාරවලින් හරි හම්බ කරන්න ඕනේ ලාභ ලබන්න ඕනේ. හැබැයි ඊට වැඩිය වැඩ කරන මිනිසුන් පිළිබඳව හිතන මිනිසුන් අතිශයින්ම වැදගත් කියලා කියන්නේ. ඉතින් ඕකට හොඳ උදාහරණයක්. හොඳ කතාවක් හම්බ වුණා. එක්තරා වෙළෙන්දෙක් හිටියා ඔහු විකුණන්නේ සමෝසා. ඉක්මනින් කතාව කියන්න. සමෝසා දවසකට 400ක් හදනවා. සමහර දවස්වල 400 විකුණනවා. සමහර දවස්වල 350යි විකුණන්නේ. ඉතිරි ඒවා දුප්පත් මිනිසුන්ට බෙදලා දෙනවා. එක සමෝසයක් රුපියල් 40 විකුණන්නේ. ඔහුගේ කොස්ට් එක යනවා සාමාන්‍යයෙන් රුපියල් 30ක් පමණ. ලාභයේ සුද්ධ ලාභයේ තිබ්බේ සමෝසයකින් රුපියල් 10යි. ඒ කියන්නේ 400ම විකුණනොත් රුපියල් 4000ක් ලැබුණා. මේ දෛනික ආදායම. මේකෙන් තමයි ඔහුට පුතෙක් හිටියා. ඔහුට ඉගැන්නුවා. ඔහු විශ්වවිද්‍යාලය යන්න හොඳ අධ්‍යාපනයක් ලබා ගන්න. පස්සේ තාත්තා කියනවා ව්‍යාපාර අධ්‍යයනය පිළිබඳව උපාධිය කරන්න කියලා. මොකද පසු කාලීනව ඔහුගේ බලාපොරොත්තුවක් තිබ්බා මේ ව්‍යාපාරයත් ඔහුට බාර දෙන්න ඕනේ කියලා. ඉතින් කාලය ගත වෙලා ගියා වසර 3-4 යද්දී දැන් තාත්තා හරි සතුටින් හිටියා ව්‍යාපාරේ බාර දෙන්න ඕනේ කියලා. පුතා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදා කරලා අමාරු කරලා උපාධියත් අරගෙන එනවා ගෙදර. පස්සේ තාත්තා කතා කරලා කියනවා පුතේ මගේ තියෙන ධනය මේක. මම දිනකට සමෝසා 400ක් විකුණනවා. අඩු වෙන දවසුත් තියෙනවා. මේකෙන් තමයි සියල්ල හරි හම්බ කරේ. මේ ව්‍යාපාරේ දියුණු කරලා ඉස්සරහට අරගෙන යන්න කියලා. ඔන්න පුතාගේ IQ level එක වැඩි. මොකද ඔයා උපාධියක් අරගෙන ඒකනොත් බැච් ස්ටොප් වෙලා ඒ නිසා මොහු බලනවා මේ ව්‍යාපාරය ඔහු අධ්‍යයනය කරන හොඳින්. බලපුවාම ඔහුට තේරෙනවා වියදම් කරන මුදලට සාපේක්ෂව ලැබෙන ආදායම මදි. ඒ නිසා යෝජනාවක් ගෙන තාත්තේ සමෝසා එකක් රුපියල් 60ක් දක්වා අපි වැඩි කරන්න ඕනේ. මොකද නැත්තම් මේ ව්‍යාපාරේ කරලා වැඩක් නැහැ පාඩු වෙනවා කියලා. ඒ නිසා තාත්තා මුකුත් කියන්නේ නැහැ. පුතාගේ ඉල්ලීමට අවසර ලබා දෙන්න. ඔන්න 40ට තිබ්බ සමෝසා එක 60 වෙනවා. ඊට පස්සේ තාත්තා අහනවා බැරි වෙලාවත් විකුණන එක අඩු වුණොත් එහෙම නෑ තාත්තේ. අපි සමෝසා 400ක් විකුණලා 4000යි යන්නේ. හැබැයි 60 ගානේ විකුණනොත් අපි සමෝසා 300ක් විකුණනත් අපිට ඊට වැඩිය ප්‍රොෆිට් එකක් තියෙනවා. තාත්තට බැලු බලමට හරි අවසර දෙනවා. ඔන්න කිව්වා වගේම සමෝසා 300යි වෙලදාම් වෙන්නේ මොකද ගණන් වැඩි කරපු නිසා. ඊට පස්සේ පුතා අහනවා දැන් ඉතුරු වෙන මට මොකද තාත්තා කරන්නේ? ඒවා දුප්පත් මිනිස්සුන්ට බෙදලා දෙනවා. පස්සේ හො යෝජනාවක් ගෙනවන්නේ නැහැ. ඒක නාස්තියක්. දුප්පත් මිනිස්සුන්ට මේවා දීලා හරියන්නේ නැහැ. අපි මෙහෙම වැඩක් කරමු. මේ ඉතුරු වෙන සමෝසා ටික ඩීෆිෂර් එකේ දාලා පහුවදාට අරගෙන AC-යක් බදිනවා. අපි අලුතෙන් හදින්නේ 300යි. ඉස්සෙල්ලාම අපි විකුණන්නේ අර පරණ සමෝසා ටික. දෙවෙනි වර බෙදපු සමෝසා ටික කියලා. ඔන්න තාත්තා ඒකටත් එකඟ වෙනවා. මොකද නාස්ති අවම කරලානේ තියෙන්නේ. ව්‍යාපාරේ පවත්වාගෙන යනවා. ඔන්න අය ප්‍රශ්නයක් එනවා. අර සමෝසා 300ක් හදලා පරණ 100ක් දාපුවම 400 විකුණන ක්‍රමයක් එක්ක රසයේ වෙනසක් සිද්ධ වෙනවා. මොකද දන්න වෙන්නේ 300 විකුණපු සමෝසා ටික 200 දක්වා පල්ලහැට එනවා.
ඊට පස්සේ තාත්තා අහනවා දැන් මොකද කරන්නේ? තවත් පාඩු වෙන්නනේ යන්නේ. ඊට පස්සේ පුතා යෝජනාවක් කියනවා නැහැ තාත්තා. මේකේ තාත්තා මේ ප්‍රොඩක්ෂන් කරන්න දාපු බඩු ක්වොලිටි වැඩි. මිල වැඩික හොඳම ඒවා අරන් තියෙන්නේ. අපි ගන්න අද එළවලු ටිකක් බාල ටිකක් ගමු. පොල් තෙල් තාත්තා නිතර මාරු කරලා තියෙනවා. මේ පොල් තෙල් අපි නිතර මාරු කරන්නේ නැතුව අපි එහෙම ලාභ ගන්න ඊට පස්සේ කරේ කොස්ටිං කරනවා. කොස්ට් එක අඩු කරන්න යනවා. ඒකත් එක්කනේ සමෝසා එකේ ක්වොලිටි එක අඩු වෙලා යනවා. මෙහෙම කාලේ ගත වෙලා යද්දී අන්තිමේට සමෝසා 50ක්වත් විකුණා ගන්න වෙන්නේ නැහැ. අර ව්‍යාපාර අධ්‍යයනය පිළිබඳව උපාධියක් තිබ්බ පුතාගේ ව්‍යාපාර ඥානය අතින් මොකද වෙන්නේ? සමෝසාගේ ක්වොලිටි එක බහිනවා. ඒ වගේම දුප්පත් මිනිස්සුන්ට උදව් කරපු එක නවත්වෙනවා. කස්ටමර්ස්ලා අඩු වෙලා යනවා. ප්‍රොෆිට් එක වැඩියෙන් ගන්න හිතාගෙන මිල වැඩි කරපු එක ගනුදෙනු කරුවන්ට බලපානවා. බිස්නස් එක සීරෝම වෙලා යනවා. පස්සේ තාත්තා කියනවා ඔයා පැත්තකට වෙලා ඉන්න. මම මගේ බිස්නස් එක කරගන්නම්. ඔයා වෙන කටයුත්තක් කරන්න කියලා අර පරණ ක්‍රමයටම ඔහු නැවත බිස්නස් එක පටන් ගන්නවා. තත්ත්වයෙන් උසස් භාණ්ඩ ගෙනලා නිෂ්පාදනය කරනවා. පොල් තෙල් නිතර මාරු කරනවා. ඒ වගේම රුපියල් 40ට නැවත සමෝසක ආපස්සට ගන්නවා. මේකත් එක්ක නැවත සමෝසා 100 200 300 400 දක්වා අරන් එන්න පුළුවන් වෙලා තියෙනවා. ඔන්න ඔකයි කතන්දර. ඒ නිසා අපිත් බලන්න ඕනේ අපේ EQ level එකද වැඩි IQ level එකද වැඩි කියලා. මොකද දන්නවද? අපි මිනිස්සු විදිහට ඕනෑවට වැඩිය ප්‍රොෆිට් හරවන්න හරි ඕනෑවට වැඩිය තර්ක කරන්න හරි ඕනෑවට අනුව සංඛ්‍යා ලේඛන දත්ත මත පිහිටලා වැඩ කරන්න ගියොත් අපේ මානසික ගුණාංග නැති වෙලා යන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම ව්‍යාපාරයක් කරනකොට මතක් කරන්නේ ලාභ ලබන්න ඕනේ, ප්‍රොෆිට් තියෙන්න ඕනේ, කොස්ට් එක කොස්ටිං වෙන්න ඕනේ, නිෂ්පාදනය සඳහා යන පිරිවැය අඩු වෙන්න ඕනේ. හැබැයි මතක තියාගන්න කස්ටමර් ඉස් කිං. ව්‍යාපාරය තුළ ගනුදෙනු කරුවාව සතුටු කරන්න බැරිව ගියොත් අනවශ්‍ය විදිහට ලාභ හම්බ කරන්න ගියොත් එහෙම ඉක්මනින්ම අපේ ව්‍යාපාරේ පාඩු ලබන තත්ත්වයට යන්න පුළුවන්කමක් තියෙන්න පුළුවන්. ඒ වගේම ආයතනයක ප්‍රධානීෙක් නම් ඔබ තනතුරක් දරන කෙනෙක් නම් පෞල් ජීවිතය ඇතුළේ නම් අපි මොකද කරන්න ඕනේ? අනවශ්‍ය විදිහට තාර්කික බුද්ධියට ඉඩ දෙනවට වැඩිය චිත්ත සංවේදී බුද්ධියට අවසර දෙන එක ඉඩහසර ලබා දෙන එක හොඳයි. මොකද අපි හැමෝම මිනිස්සු වැඩ කරන්නේ හැඟීම් එක්ක. ඒ නිසා හැඟීම් ඇති මිනිසුත් එක්ක හැඟුම්බරව වැඩ කරන්නට පුළුවන් නම් හොඳයි කියලා අපි හිතනවා. එහෙමනම් අදට කතාව නිමා කරන්න හදන්නේ එහෙනම් EQ level එකද IQ level එකද වාගේ වැඩි වෙන්න ඕනේ කියලා හිතලා බලන්න. අතිශයින්ම අපි මතක් කරන කාරණාව තමයි ලෝකයේ වර්තමාන වෙද්දී හොයාගෙන තියෙන්නේ IQ level එක 120ක් සහ EQ level එක 80ක් පවතින නායකින් ලෝකේ සාර්ථකයි කියලා. එහෙමනම් මේ ගැන හිතලා ඔබේ නායකත්වයත් ඒ පිළිබඳව හැඩගස්ව ගන්න කියලා අපි ඔබට ආරාධනය කරනවා. ගිහිල්ලා එන්නම්. ජයෙන් ජයම වේවා. ස්තුතියි.